අපි හැමෝම ලයිෆ් එකේ ඉන්වෙස්ට්මන්ට්ස් ගැන හිතනවා. ආයතන, ව්‍යාපාර, ගෙවල් දොරවල්, වාහන, ඉඩකඩම් මේ හැමදේම රත්තරන් වගේ හැමදේම ඉන්වෙස්ට් කරලා අපි ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම ඒවා ඉන්වෙස්ට් කරාම අපිට භෞතික ලාභ, මොනිටරි බෙනිෆිට්ස් ලැබෙනවා. ඒත් ඔයගොල්ලෝ හිතලා තියෙනවද ලෝකේ තියෙන යුනික්ම ඉන්වෙස්ට්මන්ට් එක මොකක්ද කියලා? අපි ඒ දිහා මේ විදිහට බලමු. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. මේ 6 ආයතන 6ක්. අපි හැමදාම මේ ආයතන 6ට ආයෝජනය කරනවා. ඇසට පෙනීම නිසාත්, කනට ඇසීම නිසාත්, නාසයට ගඳ සුවඳ දැනීම නිසාත්, දිවට රස දැනීම නිසාත්, ශරීරයට පහස දැනීම නිසාත්, මනසට හිතීමේ ශක්තිය නිසාත් අපි දේවල් සමග ඇලෙනවා සහ ගැටෙනවා. මේ ආයතන 6 තමයි අපි නිතරම ඉන්වෙස්ට් කරන්නේ. අපි භෞතික දේවල් වල ඉන්වෙස්ට් කරලා භෞතික ප්‍රතිලාභ ලැබෙනවා වගේ නෙවෙයි. මේ ආයතන 6 ඉන්වෙස්ට් කරොත් අපිට end of the day ලාභයක් ලැබෙන්නේ නැහැ. අපි මේ ආයතන 6 ඉන්වෙස්ට් කරන එක නැවැත්තුවම තමයි ලෝකේ තියෙන උතුම්ම යුනික්ම සමකල නොහැකි ඒ ලාභය ලැබෙන්නේ. ඒ ආයතන 6 ඉන්වෙස්ට් නොකර සිටීමම ඉන්වෙස්ට්මන්ට් එකක්. ඒ ඉන්වෙස්ට්මන්ට් එකෙන් ලැබෙන්නේ ඔයාගේ නිවීම. ඒ ප්‍රතිලාභය මේ ලෝකෙ වෙන කිසිම දෙයකට සම කරන්න බෑ. මම ශකිලා හේනාදීර.